බලන්නකෝ මේ නම් මේ මාර උදේ මේ දැනට දවල්ලා මේ දැන් නම් උදේ වෙලා තියෙන්නේ මේ පාඩම් කරන්න නැගිට්ටා පාඩම් කරලා නැගිටලා පාඩම් කරන්න ගිහලා මේ පාඩම් කර කර ඉඳි පූසෙක් ගෑ ගන්න සද්දයක් එනවා ඊට පස්සේ මේ මම උඩම තට්ටුවේ ඉන්නේ ඉන්නවා මම බෑක් කැමේ දාලා පෙන්නන්න මම තව ටිකකින් උඩම තට්ටුවේ ඉන්නේ ඊට පස්සේ මේ නැගිටලා බලද්දී පූසෙක් ගෑ ගන්න සද්දයක් එනවා මම මෙහෙට ඇවිල්ලා මම පූසෝ මම දැක්කෙත් මම 3 දෙනෙක් වගේ මම දැකලා තියෙන 3 4 දෙනෙක් දැකලා තියෙන්නේ මං හිතේ වටපිටාවේ කවුරු හරි මේ ඉන්නේ කෙනෙක් කියලා බලන්න මගේ පැත්ත වටපිටාවේ මේ දණකල බිල්ඩින් තියෙන්නේ. පේනවද මේ මං ඉන්නේ රූෆ් টොප් එකේ මම ඉන්නේ. එතකොට මේ බැලුව වටපිටාවේ කවුරුත් නැහැ. තව ටිකක් මේවා කරලා බලද්දි පොඩි පූස් පැටි මේ දිගට වැස්ස මේ දවස් ටිකේ. ඉතින් මේ පොඩි පූස් පැටි පොඩි කියන්නේ උළුන සයිස් හැබැයි. මේ පූස් පැටියේ කෑ ගන්නවා මේ මම දන්නේ බඩගිනිය ඇදිලා වෙන්නේ ඇති බඩගිනිය ඇදිලාත් වඩා මට තියෙන ප්‍රශ්නේ කොහොමද උඩට ආවේ කියලා. මොකද මේකේ උඩට එන්න විදියක් නැහැ. මේක උඩට එන්න විදියක් නැහැ. මොකද මේ උඩට එන්න තැනක් නැහැ. උඩට යනවා නම් එන්න තින්නේ පඩි පෙලෙන් විතරමයි. නැත්තම් උඩ ඉඳන් පයින්න ඕනේ. මම ඔයාලට බෑක් කැමේ දාලා පෙන්නන්නම් දැන්. දැන් මං උඩනේ මම දැන් ඉන්නේ. මේ ඔන්න බලන්නකෝ මේ තැනකට මේ වැහලා තියෙන්නේ. මේ මෙතන ඉඳන් මේ පල්ලෙහා බලපුවාම තනිකර පල්ලෙහාට උදින බිල්ඩින් එක තියෙන පල්ලෙහාටම තියෙන බිල්ඩින් තියෙන්නේ පල්ලෙහාත් උඩ තමයි මම ඉන්නේ රූෆ් টොප් එකේ. එතකොට මේ හරියෙන් කොයින්වත් පූසෙක් ඉන්න විදියක් නැත. මම හිතන්නේ එක්කෝ මෙන්න දැන් මෙතන මේ ලොකු මේකක් තියෙනවා. මෙන්න මේකෙන් එක්කෝ පැනලා තියෙනවා. ඒත් පට හිතා එක්කෝ පල්ලෙන් ඇවිල්ලා තියෙනවා. මං ඒ මීට කලින් වගේ පූසෙ මම දැකලාත් නැහැ. ඉතින් මම ඕම් ගියා බලන්න පූසාව. පූසා බලන්න නැද්ද ඔයාලට පේනවද තනිකර වතුර ගොඩේ මේ පූස් පැටියා ඉන්නවා මම zoom කරලා පෙන්නන්නම් ඔයාලට නේ කොහොමද සයිස් එක කො එන්න කො සේ මෙයාලා ජවන් භාෂාව විතරක් වෙන්නේ තේරෙන්නේ මං හිතන්නේ නේ මෙයා මං තනිකර වතුර ගොඩේ ඉන්නේ සමහරක් මේ මම අහලා තියෙනවා මේ සත්තු මැරෙන්න ලං වෙද්දිත් වතුරට යනවා කියලා බල්ලෝ කෙසේ වෙතත් පූස නම් මම අහලා තියෙනවා ගොඩක්ම. ඒගොල්ලෝ සීතලට කැමතියි කියලා. ඒ කියන්නේ නට පාව වගේ බෙහෙතක් නෑ. පාව නෙමෙයි. පාව වගේ ලඩක් නෙමෙයි. මොකද ලඩක් තියෙනවා. මේ ලෙඩකට සාමාන්‍යයෙන් මේ සීතල වගේ යනවා. ඒකද දන්නේත් නෑ. ඉතින් මම මෙයාට මෙයාට කතා කරාට මෙයා එන්නේ නෑ මෙයා. මම පොඩ්ඩක් පාංකය මේ කියන්නේ මට උදේට කන්න තිබ්බේත් මම මෙච්චර තමයි මම මේක දැම්මා මෙයාට කාලා බලන්න මේකේ තව භාගයක් මම තියාගත්තා මෙයා කෑවෙ නැත්නම් කිව්ව මම කන්න ඒක තාම අතන තියෙනවා මේ යා ගොරවනවා මට හැබැයි මොකද එන්න සේ බල්ලෙක් වගේ නිකන් සේ කෝ හායි කොන්නිචිවා කිරේ කොන්නිචිවා මොකද ගොරවන්නේ වා කිතේ මුන්ට මෙයාලට මේ ජපන්ද දන්නෙත් නෑ තේරෙන්නේ නේද සමහර කෝට් එකට බය වෙලා දන්නේ නෑ එන සයිස් කෝට් එක අර නිකන් නයි පැටියෙක් වගේ ඔයයි සීතලේ ඉන්නේ කෝ අපිට සිරියනවා අනික නයෙක් වගේනේ පිඹින එක විතරයි පේන්නේ ඉන්න බලන්න අපි කෝට් එක ගලවලෙමු ලස්සනනේ බෑග්ග්‍රවුන්ඩ් එක අපේ හරි අර තියෙන කෝට් එක නිකන් හරි මාව කෑවොත් මේ අපේ ලංකාවේ නම් මොනවද දෙයක් කරලා බේතිද ගන්න පුළුවන් ඒ වුණාට මෙහෙ බැහැනේ මේ මම දන්නේ නැහැ මොකද හැබැයි මට බඩගිනි නෑ වගේ මං හිතන එක දුකෙන් ඉන්නේ මේ කොයින් හරි උඩකින් පැනලා යන්න බැරුව ඉන්නේ ඔය
ඒ වේදනාවෙන් දන්නේ නැහැ ඉන්නේ. නැත්තම් එයා දිව්‍ය ලෝකයන් යන්නේ. ඔච්චර බලන්නකෝ මේ වතුර ගොඩ බලන්නකෝ. පේනවා තනි වතුර ඔය. මේ මෙතන තනි වතුර තියෙන්නේ. මේ මෙතන බලන්නකෝ. තනි වතුර ගොඩේ ඔය ඉන්නේ මේ ළමයා. ළමයා නෙමෙයි පූස් පැටි. කෝ ගොරු ඔයාලට ගොරුන් සද්ද එනවද ඔයගලන්ට? මොකද? මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් එයා ගැන මොකද වෙන්නේ කියලා. ඉතිනොත් මේ බෑ මේ මෙයාගේ පස්සෙන් එලවන් යන්න හිතනවා. මෙයාගේ පස්සෙන් එලවන් යන්න බෑ. මොකද මේ මෙයා මේ නිකන් හරි දුවන් ගිහිල්ලා මේ දැන් ඔයාලට පේනවද මේ ඇතුලේ හිල් තියෙනවා. මේ මේකකින් පැන්නොත් මං හිතන්නේ හැබැයි මේ හිතන්නත් පුළුවන් මොකද 57ක් තියෙන නිසා. හැබැයි ඒ මහදානම ගන්න පවුනේ. මේ බලමු. එක්ක මෙයා කැම ටික එකක් දෙකක් හරි කෑවොත් මෙයා යාළු වෙයි. යාළු වුණාට පස්සේ පුළුවන් අපිට මෙයා ගන්න. මේ ඔයාලට පෙන්නන්න. නිදිමතේද මන් දා ඉන්නේ. හරි. එහෙනම් අපි ගිහින් එන්නම්. මේ තව දෙයක් තියෙනවා මේ වීඩියෝ එක බලන කට්ටිය කියන්නේ චුට්ටක් මේ මෙයාලා මේ පාණුවේ ජයමුයි ගාලා කනවා. මොකද ගොරවන්නේ? පාණුවේ ජයමුයි දාලා කනවාද කියන්නේ චුට්ටක්. ඇඟට පැන්නොත් නිකන් මට තමයි පයින්න වෙන්නේ මේකෙන් පල්ලෙහාට. ඇඟට පැන්නොත් ඇවිල්ලා. හරි. එහෙනම් අපි ගිහින් එන්න. මමත් මේ පාඩම් වැඩ වගේ කර කෙටියේ උදේම නැගිටලා. ඒ වෙලාවේ තමයි මලත් මේ සද්දය වුනේ පූචෙක් කෑ ගන්න සද්දේ. මේ තියෙන අනිත් පාන් කෑල්ල අරක කෑවේ නැත්තම් මේක මගේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.